ඔන්න ළමයි පාස් පේපර් ඩිස්කෂන් එකේ ආරම්භය තමයි මේ. කියන්නේ පළවෙනි දවසේ අපි මේක කරන්නේ යුනිට් වයිස්. හරිද? දැන් ඔන්න අද පළවෙනි පාඩමෙන් දෙවෙනි පාඩමෙන් අර එහෙම යුනිට් වයිස් තමයි කරන්නේ. මේකෙදි වෙන්නේ 2019 ඉඳලා 25 වෙනකම් සම්පූර්ණම ප්‍රශ්න ටික කතා කරනවා. 2019 ඉඳලා ඕල් සිලබස් ප්‍රශ්න ටික තියෙනවනේ. ඒ ටිකෙන් අපි ෂැඩෝ කරපු ප්‍රශ්න ටිකක් තමයි දෙන්නේ. ඒ කියන්නේ 2019 ඉඳලා 25ට මේ විදිහට සාකච්ඡා කරන ගමන් ඒ ටික ඉවරුනාට පස්සේ අර 2018 17 වගේ පැරණි විෂය නිර්දේශයට අයිති ප්‍රශ්න අපේ නව නිර්දේශයට ගැළපෙන විදියට හදලා සාකච්ඡා කරනවා. ඒක තමයි මේකෙදි වෙන්නේ. දැන් අපි බලමු පළවෙනි පාඩමෙන් 2019 ඇවිල්ලා තියෙන මොන වගේ ප්‍රශ්නයක්ද කියලා. අහලා තියෙනවා ජීවයේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය වන්නේ. ජීවයේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය දන්නවා අපි සෛලය කියලා. ඒක නම් ලේසියි නේද? ඊට අමතරව අපිට සිලබස් එකේ බලා ගන්න පුළුවන් මූලික ව්‍යුහමය ඒකක කෘත්‍යමය ඒකක මොනවාද කියලා තියෙනවා. හරිද? ඒ ඔක්කොම එක තැනකට අරගෙන ඉගෙන ගන්න එක හොඳයි. ඒක නිසා අපි බලමු ඒ වයින් ටිකක් මෙතෙන්දී. එකක් ගත්තොත් ස්නායු පද්ධතිය. ස්නායු පද්ධතියේ ව්‍යුහමය ඒකකය මොකක්ද? නියුරෝනය. කෘත්‍යමය ඒකකය තමයි ප්‍රතීක ඡාපය වෙන්නේ. තව ඒ වගේ එකක් ගත්තොත් වකුගඩු. වකුගඩු වල ව්‍යුහමය ඒකකයයි කෘත්‍යමය ඒකකයයි දෙකම වෘක්කාණු. ඊළඟට තව එහෙම එකක් ගත්තොත් අක්මාව. අක්මාව ගත්තොත් අක්මා සෛල තමයි ව්‍යුහමය ඒකකය වෙන්නේ. අක්මා සෛල ව්‍යුහමය ඒකකය කෘත්‍යමය ඒකකය වෙන්නේ අක්මා අනුකණ්ඩික. හරිද? කෘත්‍යමය ඒකකය තමයි අක්මා අනුකණ්ඩික. ඊළඟට අපි දන්නවා ජීවයේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය සෛලය කියලා. ඔන්න ඔය ටික මතක තියාගන්න මුළු සිලබස් එකේම ව්‍යුහමය ඒකක කෘත්‍යමය ඒකක කොටස් ටික. හරිද? ඊළඟට අපි බලමු 2020 ප්‍රශ්නය මොකක්ද කියලා. 2020 ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? පෘථිවිය මත මුලින්ම ඇති වූ ජීවීන් ලෙස සැලකෙන්නේ. පෘථිවිය මත මුලින්ම ඇති වූ ජීවීන් විදියට සැලකෙන්නේ කවුද? විෂමපෝෂී නිර්වායු ප්‍රාග්නෂ්ටිකයෝ. විෂමපෝෂී නිර්වායු ප්‍රාග්නෂ්ටිකයෝ තමයි පෘථිවිය මත මුලින්ම ඇතිවෙච්ච ජීවීන් විදියට සැලකෙන්නේ. එතකොට මේ පෘථිවිය මත ජීවය කොච්චර කාලයකට කලින්ද ඇති වුණේ කියලාත් අපි මෙතෙන්දි මතක තියාගන්නකෝ. වර්ෂ බිලියන 3.5කට පමණ පෙර තමයි පෘථිවිය මත ජීවය ඇති වුණේ. ඔන්න 2020න් ආපු ප්‍රශ්නෙත් අපි කතා කරා. ඊළඟට අපි බලමු 2021. 2021 ඇවිත් නෑ නේද? 2022. 2022ෙත් ඇවිත් නෑ ඔන්න. ඊට අපි බලමු 2023. 2023 ඇවිල්ලා තියෙනවා. ජීවීන්ගේ පමණක් දැකිය හැකි ලක්ෂණ දෙකක් වන්නේ. ජීවීන්ගේ පමණක් දකින්න පුළුවන් ලක්ෂණ මොනවාද? අනුවර්තනය සහ වර්ධනය. නෑනේ. අපි දන්න ඕනේ මේ වර්ධනය කියන එක ජීවීන්ගේ පමණක් දකින්න පුළුවන් ලක්ෂණයක් නෙවෙයි කියලා. අනුවර්තනය වුණත් එහෙමයි නේද? ස්පටික වර්ධනය වෙනවා. ඒක අපි දන්නවනේ රිසෝස් එකේ තියෙන්නේ නේද? ඊට චලනය සහ උද්දීපිතාවයක් නෑ. කාලයත් සමග වෙනස් වීම සහ විකසනයක් නෑ. පරිවෘත්තීය සහ ආවේනීය නම් ඔන්න ජීවීන්ගේ පමණක් දැකිය හැකි ලක්ෂණ දෙකක් තමයි. පරිවෘත්තීය සහ ආවේනීය නේද? පරිවෘත්තීය සහ ආවේනීය ඔන්න ජීවීන්ගේ පමණක් දැකිය හැකි ලක්ෂණ දෙකක්. ඊළඟට සංශ්ලේෂණය සහ වියෝජනය නෑ. එහෙම එකක් කොහොමත් නැහැනේ නේද? හරි. ඊළඟට අපි බලමු 2024 ඇවිල්ලා තියෙන්නේ මොකක්ද කියලා. 2024 ඇවිල්ලා තියෙනවා ඔන්න ඒකෙත් 2024 අහලා තියෙනවනේ ජීවයේ මූලික කෘත්‍යමය ඒකක ලෙස සැලකෙන්නේ පහත සඳහන් ඒවායින් කුමක්ද කියලා. ඒත් සෛලය නේද? ජීවයේ මූලික කෘත්‍යමය ඒකකයේ විදිහට හැඳින්වෙන්නේ සෛලය. එතකොට ඔන්න අපේ 2025 අලුත් අවුරුද්ද. අලුත් මේ දැන් රිසල්ට් එන්න තියෙන අවුරුද්දේ බලමු මොකක්ද අහලා තියෙන්නේ කියලා. ප්‍රශ්නේ ජීවීන්ගේ ලක්ෂණ පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න.
ඔන්න ජීවීන්ගේ ලක්ෂණ පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්නලු. බලමු. විකසනය යනු ජීවියෙකුගේ ජීවිත කාලය තුළ සිදුවන වෙනස් වීමය. නෑනේ විකසනය කියලා කියන්නේ ජීවියෙකුගේ ජීවිත කාලය තුළදී සිදුවන අප්‍රතිවර්ත වෙනස් වීම තමයි විකසනය කියලා කියන්නේ. ජීවියෙකුගේ ජීවිත කාලය තුළදී සිදුවන අප්‍රතිවර්ත වෙනස් වීම තමයි විකසනය කියලා කියන්නේ. මෙතන දීලා තියෙන්නේ විකසනය අනුව ජීවියෙකුගේ ජීවිත කාලය තුළ සිදුවන වෙනස් වීම. ඔන්න එතකොට ඒක වැරදි. ඊළඟට පරිණාමය යනු ප්‍රවේණික විකරණ වලට අනුකූලව ජීවියෙකු තම ජීවිත කාලය තුළ වෙනස් වීමයි. පරිණාමය යනු ප්‍රවේණික විකරණ වලට අනුකූලව ජීවියෙකු තම ජීවිත කාලය තුළ වෙනස් වීමයි. පරිණාමය කියලා කියන්නේ මොකද්ද? ප්‍රවේණික ද්‍රව්‍යවල සිදුවන විකරණ වලට අනුකූලව කාලයත් සමග ජීවීන්ට වෙනස් වීමට ඇති හැකියාව තමයි ඔන්න පරිණාමය කියලා කියන්නේ. එක් ජීවියෙකුට තම ජීවිත කාලයක තුළ සිදුවන්න පුළුවන් වෙනස් වීමක් ගැන නෙවෙයි මේකෙදි කතා කරන්නේ අපි. පරිණාමයේදී පරිණාමය කියලා කියන්නේ ජීවීන්ට වෙනස් වෙන්න පුළුවන් වීමට තියෙන හැකියාව නේද? ප්‍රවේණික ද්‍රව්‍ය වල සිදුවන විකරණ වලට අනුකූලව. ඔන්න ඒකත් ඒ නිසා වැරදි. ඊළඟට කියලා තියෙන පරිවෘත්තිය යනු ජීවියෙකු තුළ සිදුවන ශක්තිය වැයවන සියලුම රසායනික ක්‍රියාවන්ගේ සමස්තයයි. පරිවෘත්තිය කියලා කියන්නේ ශක්තිය වැයවන සියලුම රසායනික ක්‍රියාවන්ගේ සමස්තය නෙවෙයිනේ. පරිවෘත්තිය කියන්නේ ජෛව රසායනික ප්‍රතික්‍රියා සියල්ලම එකතු ගත්තාම. ඒකෙදි ශක්තිය වැය වෙන්නත් පුළුවන් නැත්නම් නිදහස් ශක්තිය අවශෝෂණය කරගන්න ඒවත් පුළුවන්. ඒකනේ අපි පරිවෘත්තිය, සංවෘත්තිය සහ අපවෘත්තිය කියලා කොටස් දෙකකට බෙදෙන්නේ නේද? අපවෘත්තිය ප්‍රතික්‍රියාවල්දී වෙන්නේ සංකීර්ණ අණු සරල අණු බවට බිඳ හෙළලා නිදහස් ශක්තිය මුදා හරින එක නේද? නමුත් සංවෘතියේදී වෙන්නේ නිදහස් ශක්තිය අවශෝෂණය කරලා සරල අණු වලින් සංකීර්ණ අණු සෑදීම තමයි සංවෘතිය වෙන්නේ. දැන් මෙතෙන්දි කියලා තියෙන්නේ ශක්තිය වැයවන කියන්නේ වැයවන ඒවා විතරක් නෙවෙයි පරිවෘත්තිය කියලා කියන්නේ. හරිද? එතකොට පරිවෘත්තියට වැයවන ඒවත් අයිති වෙනවා. ඒ වැය වෙච්ච ශක්තිය අවශෝෂණය කරන ඒවත් අයිති වෙනවා. හරිද? එතකොට පරිවෘත්තිය කියන්නේ ශක්තිය වැයවන සියලුම රසායනික ප්‍රතික්‍රියාවන්ගේ සමස්තය නෙවෙයි ජෛව රසායනික ප්‍රතික්‍රියාවල සමස්තය. උද්දීපිතාව සහ සමායෝජනය යන දෙකම ජීවීන්ගේ චලනය සඳහා අවශ්‍යයි. ඔන්න ඒක හරිනේ. උද්දීපිතාවයි සමායෝජනයයි කියන දෙකම ජීවීන්ගේ චලනය සඳහා අවශ්‍යයි. නේද? මොකද උද්දීපිතාවය කියලා කියන්නේ බාහිර හා අභ්‍යන්තර පරිසර වලින් පැමිණෙන උත්තේජන වලට ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව. ඉතින් උද්දීපිතාවය සමයෝජනය කියන දෙකම නිසා තමයි මේ ජීවීන්ගේ චලනය සිදු වෙන්නේ නේද? හරි. වර්ධනය යනු ජීවියෙකුගේ වියලි ස්කන්ධයේ වැඩිවීමයි. නෑනේ වර්ධනය කියලා කියන්නේ නිකම්ම ජීවියෙකුගේ වියලි ස්කන්ධයේ වැඩිවීම නෙවෙයි. අප්‍රතිවර්ත ලෙස සිදුවන වියලි ස්කන්ධයේ වැඩිවීම තමයි වර්ධනය කියලා කියන්නේ. ඔන්න ඒකත් ඒ නිසා වැරදි. හරි නේද? ඊළඟ ඔන්න අපි කතා කරා පළවෙනි පාඩමෙන් ඇවිල්ලා තියෙන ප්‍රශ්න ඔක්කොම. මෙතෙක් 2019 ඉඳලා 2025 වෙනකම්.